සුබ දවසක් කියන්නේ මම දැන් කතා කරනවා මොකක්ද මේ views 1000ට සල්ලි හම්බ වෙනවා කියන කතාව ගැන. ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි views 1000කට YouTube එකෙන් සල්ලි ගෙවනවද කියලා. ඉතින් YouTube channel කරන අය නොකරන අය වැඩියෙන්ම හිතන දෙයක් තමයි මේක. මම දැන් සරලව කතා කරනවා කොහොමද YouTube එකෙන් සල්ලි ගන්නෙ, views 1000කට කීයක් ගෙවනවද වගේ කරුණු ටිකක් මම අද මේ වීඩියෝෙන් කතා කරනවා. එහෙනම් channel එක subscribe නොකරපු කවුරු හරි ඉන්නා නම් subscribe කරලා වීඩියෝත් එක්ක රැඳෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි ඉන්ට්‍රෝ එකට ගිහින් ලවිත් මේ සම්බන්ධයෙන් කතා කරමු. දැන් අපි මේ YouTube එකේ views 1000කට කීයක් ලැබෙනවද කියලා කතා කරන්න කලින් මෙහෙම කියන්නම්. මේක යන්නේ කරුණු පහක් යටතේ ඩිපෙන්ඩ් වෙනවා. මේ කරුණු පහ මම වඩා ඉදිරියේදී කතා කරන්න. ඊට කලින් මම කතා කරනවා මේ views 1000කට කීයක් ලැබෙනවද කියන කාරණේ ගැන. මතක තියාගන්න යන්නේ කවදාවත් කිසිම වෙලාවක මේ YouTube එකෙන් views වලට සල්ලි ගෙවන්නේ නැහැ. මම එක වීඩියෝ වල දැකලා තිනවා ටෙක් channel වල දාලා තියෙන වීඩියෝ වල දැකලා තිනවා. ඒගොල්ලෝ දාලා තිනවා මට views 1000ට මේ වගේ ගණක් හම්බුණා අර එහෙම ගණක් හම්බුණා කියලා බොරු දේවල් වීඩියෝ වලට දාලා තිනවා. කවදාවත් YouTube එකෙන් views වලට සල්ලි ගෙවන්නේ නැහැ. සල්ලි ගෙවන්නේ යන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට. ගොඩක් අය මෙන්න මේ දෙක පටලවා ගන්නවා. දැන් ඔයා හිතන්නකෝ මගේ වීඩියෝ එක බලද්දි මොකක් හරි වීඩියෝ එකක් කියන වීඩියෝ එක මැද ඇඩ් එකක් ප්ලේ වෙනවා. එන්නේ වල තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියන්නේ. වීඩියෝ එකේ මුල අග සහ මැද වගේ තැන්වල මේ වගේ ඇඩ් බලා ගන්න පුළුවන්. එන්නේ ඇඩ් වලට තමයි අපිට YouTube එකෙන් සල්ලි ගෙවන්නේ. දැන් මේ ඇඩ් YouTube එකට දාන්නේ කවුද? දෙන්නේ මෙන්න මේ ඇඩ් දෙන්නේ යාළුවනේ එක එක කම්පැනි වලින්. ගේමින් කම්පැනි වලින් දෙනවා, එක එක ඔන්ලයින් බිස්නස් කරන කම්පැනි වලින් දෙනවා. මෙන්න මේ ඇඩ් ඒගොල්ලෝ දෙන්නේ එයාලගේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි يعني ප්‍රොමෝට් කරගන්න. ඒගොල්ලෝ YouTube එකට ඇඩ් එක දෙනවා. يعني ඇඩ් එකට අදාළ ගාණක් YouTube එකෙන් අය කරගන්නවා. එහෙම ගන්න ඇඩ් තමයි අපේ වීඩියෝ වලට දාන්නේ. දැන් අපේ channel වලට නිකම් ඇඩ් දාන්නේ නැහනේ. අපේ channel වලට අපට ආදායමක් ලැබෙන්න නම් YouTube monetization ගන්න ඕනේ. ඒ කියන්නේ YouTube partner program එකට join වෙන්න ඕනේ. එන්නේ එහෙම කරොත් තමයි අපේ channel වලට auto ad වැටෙන්නේ. monetization ගන්න ඕන නිසා. හරි. අනිවාර්යෙන් long video කරන කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe 1000යි අවුරුද්දක් ඇතුළත මේ watch time 4000 හදාගත්තොත් තමයි long video කරන අයට monetize ගන්න පුළුවන් වෙන්නේ. short කරන අයට subscribe 1000යි අවසාන මාස 3 ඇතුළත 10 million views ගත්තොත් තමයි අපිට YouTube monetization apply කරන්න පුළුවන් වෙන්නේ. හරි යාළුවනේ දැන් අපි කතා කරමු මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට සල්ලි ගෙවන ක්‍රම මොනවද කියලා. මම මෙහෙම කියන්නම්. මගේ වීඩියෝ එකක් ඔයා 20 පාරක් බැලුවොත් ඒ 20 පාරටම ඇඩ් ප්ලේ වෙන්නේ නැහැ. එහෙම කියලා නීතියක් නැහැ. සමහර විට ඔයාලට ඇඩ් දෙක තුනක් ප්ලේ වෙන්න පුළුවන්. අන්න එහෙමයි මේ වැඩේ වෙන්නේ. දැන් අපි බලමු මේ ෆැක්ටර්ස් පහ මොනවද කියලා. පළවෙනි එක තමයි YouTube channel category එක. ඉතින් මෙන්න මේක තමයි ගොඩක් වැදගත්. ඔයා YouTube channel එක කරනවා නම් මෙන්න මේ category එක අනුව තමයි ඔයාට සල්ලි ගෙවන්නේ. සාමාන්‍යයෙන් වැඩිම මුදල් ගෙවන category එකක් තමයි health category එක. ඒ කියන්නේ සෞඛ්‍ය. ඒ සම්බන්ධ වීඩියෝ කරනවා නම් ඔයාට YouTube ගෙවන මුදල පොඩ්ඩක් වැඩි. තව තියෙනවා finance, e-money මෙන්න මේ වගේ category වලට අදාළ advertisement වලට තමයි සල්ලි ගෙවන්නේ. දෙවෙනි එක තමයි යාළුවේ geographical area. ඔයා හිතන්නකෝ මම දැන් ලංකාවේ ඉඳන් පිටරට අයට ඉංග්‍රීසි වලින් බලන්න පුළුවන් විදිහේ මේ content කරනවා. original content මම ලංකාවේ ඉඳන් මේ පිටරට අයට බලන්න පුළුවන් වෙන්න ඉංග්‍රීසියෙන් මගේ වීඩියෝ දානවා. එන්නේ එහෙම පිටරට අය මගේ වීඩියෝ දිගටම බලන්න ගත්තාම ලංකාවට වඩා අපිට 10 ගුණයක් ඒ channel එකෙන් හොයන්න පුළුවන්. හරි අපි තුන්වෙනි එක ගත්තාම season time එක. මොකද්ද මේ season time එක කියන්නේ? season එක කියන්නේ යාළුවේ මොකක් හරි උත්සව සමයක් ආරම්භයේදී අවුරුදු නත්තල් ඔන්න වගේ උත්සව සමවලදී එක එක ආයතන වලින් YouTube එකට ඇඩ් දෙනවා. ඔයා දැක්කලා ඇති සමහරක් අවුරුදු කාලවලදී දරාසෙන් එක එක සේල් අඩුවට තියෙනවා කියලා ඇඩ් දාලා තිබ්බා. අන ඒ ඇඩ් තමයි අපේ වීඩියෝ වලට දාන්නේ. එනේ ඇඩ් එකක් වා සම්පූර්ණයෙන් බැලුවොත් මට එන ගාණ ටිකක් වැඩි. හැම කෙනෙක්ම සාමාන්‍යයෙන් දැන් ලංකාවේ හැම කෙනෙක්ම කරන්නේ වීඩියෝ බලන්න නෙන්නේ ඇඩ් බලන්න නෙමෙයි අපි එන්නේ. ඒක හින්දා ඒ වීඩියෝ එක ස්කිප් කරන එක. එන්නේම ස්කිප් කරොත් අපිට එන ගාණ ටික අඩු වෙනවා. එන්නේ විදිහ තමයි මේ සීසන් ටයිම් එකෙන් සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ. අපි හතරවෙනි කරුණ ගත්තොත් මේ වීඩියෝ ඩියුරේෂන් එක. දැන් සාමාන්‍යයෙන් අපේ වීඩියෝ එක විනාඩි 8කට වඩා වැඩි නම් අපේ වීඩියෝ එකට يعني වීඩියෝ එකට මැදටත් ඇඩ් වැටෙනවා. වීඩියෝ එක විනාඩි 8ට අඩු නම් වීඩියෝ එකේ මුලටයි අගටයි විතරයි ඇඩ් වැටෙන්නේ. එන්නේ එකයි මේ හතරවෙනි කරුණෙන් වෙන්නේ. පස්වෙනි කරුණ තමයි යාළුවනේ skip and full watch. ඒ කියන්නේ අපේ වීඩියෝ එකට වැටෙන ඇඩ් එක ස්කිප් කරනවද ඔයා සම්පූර්ණයෙන් එක බලනවද කියන එක. අර මං කලින් කිව්වේ මේ ලංකාවේ දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් කරන දෙයක් තමයි
දැන් YouTube එකට මොකට හරි වැටෙන ඇඩ් ස්කිප් කරන එක. එන්නේ මේ ස්කිප් කරොත් අපට ලැබෙන ගාන අඩු වෙනවා. ඒ කියන්නේ මගේ වීඩියෝ එකක් නෝ බලන්න. ඒකින්ද මට එන ගාන අඩු වෙනවා. ඔයා දැන් මේ ඇඩ් එක ෆුල් බැලුවොත් මට එන ගාන ටික වැඩි. ඔන්න ඔහොම තමයි අපිට මේ YouTube එකේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට සල්ලි ගෙවන්නේ. හරි යාළුවනේ මම වීඩියෝ එක අවසන් කරන්න කලින් මේ ආයෙ නැවත මතක් කරනවා වීඩියෝ views වලනේ මේ යාළුවනේ සල්ලි හම්බෙන්නේ ඇඩ් වලට තමයි මේ YouTube එකෙන් සල්ලි ගෙවන්නේ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක බලලා පොඩි හරි අදහසක් එන්න ඇති කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. මතක ඇතුව channel එක subscribe කරලා bell button එක තෝරලා දාගන්න. සහ like එකකුත් දාන්න වීඩියෝ එකට. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.